ඉතින් අද ඇවිල්ලා තියෙන මේ බජාජ් අලුත් ට්‍රීවිල් එක මේක ගැන සඳහන් කරන්න මම මෙතන තමයි මේකේ බැටරිය තියෙන්නේ. සීට් එකේ අnder සීට් එක යට තමයි තියෙන ඉස්සරහා සීට් එක ෆ්‍රොන්ට් සීට් එක යට තමයි බැටරිය තියෙන්නේ. ඉතින් මට මේක ඊයේ තමයි මම දැක්කේ. ඉතින් පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. ඉතින් වෙන වීල් අනිත් වීල් එක වගේම තමයි වෙනසක් නැහැ. මේ බොඩි එක ගත්තාම ඒකම තමයි. පැහැල්ලුවක් නැහැ. ඒ වගේම IRM එකයි කලින් පෙට්‍රෝල් වීල් එක වගේම තමයි වෙනසක් නැහැ. දොරවල් දෙක ඇවිල්ලා තියෙනවා. රෝද ටික පොඩ්ඩක් ලොකු වෙලා තියෙනවා. ටෙන්ට් එක වෙනස් වෙලා තියෙනවා. රෝද ලොකුයි. එතකොට රෝද වල මෝටර නෙමෙයි තියෙන්නේ. පිටිපස්සට ටේල් ලයිට් දෙක වෙනස් වෙලා තියෙනවා. දොර වෙනස් වෙලා තියෙනවා. දැල් දොර නැහැ. සුදු පාට තමයි දැනට තියෙන්නේ. ටයර් සයිස් එක ටිකක් ලොකුයි. ඩෑෂ්බෝඩ් එකත් ඒකම තමයි. මීටර් පැනල් එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඇඩ්වාන්ස් මීටර් පැනල් එක ගන්න නැහැ. බේසික් මීටර් පැනල් එකක් තමයි තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ මේක මම දැනෙන තරම් නම් කොහොමද තාම කියන්න විදිහක් නැහැ. මොකද මේක තාම එක්ස්පීරියන්ස් එකක් ගත්තේ නැහැ. මොකද්ද මේ කියන එක පෙනුම සම්පූර්ණ ඉස්සර වෙනස් වෙලා තියෙනවා. උසයි වීල් එක අර වීල් එකට වැඩිය ගොඩක්. එතකොට ආය බලපුවාම තියෙන්නේ ලොකු වෙනස් කරන්න නැහැ. වෙනද විදිහටම තමයි තියෙන්නේ. ගියර් මොනවත් කන්ට්‍රෝල් කරන්න නැහැ. ඩෙඩිකේටඩ් බටන් හතරක් තියෙන. ඩ්‍රයිව් මෝඩ් එකයි, රිවර්ස් එකයි, පාකින් එකයි. එතකොට තියෙන මොඩ් ස්විච් එකක් තව තියෙනවා. සාමාන්‍ය කඳු වල අර එහෙම යනකොට ඒක මාරු කරන්න බ්‍රේක් එක පාගලා මේ මොඩ් එක මාරු කරගන්න පුළුවන්. අවශ්‍ය එකට බ්‍රේක් පැඩල් එක ඒ විදිහටම තියෙනවා. හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. ඩෑෂ්බෝඩ් එක ගැන ලොකු විශේෂයක් නැහැ. වම් පැත්තේ තමයි තියෙන්නේ ඩෙඩිකේටඩ් බටන් ටික තියෙන්නේ. අර ඩ්‍රයිව් එකට අදාළ. පිටිපස්ස ගත්තාම පිටිපස්සේ ස්පෙයා වීල් එක තියෙනවා. එතකොට කන්ට්‍රෝල් යුනිට් එක තියෙනවා. එතකොට ECU එක ඒ ටික තියෙනවා. වෙන සුපුරුදු පරිදි තියෙන තැනමයි. ඒක පොඩ්ඩක් උඩට දැම්ම නම් හොඳයි කියලා හිතනවා මට වතුරෙන් ආරක්ෂා වෙන්න. ඩිෆරන්සල් එකක් තියලා ඩිෆරන්ස් එකට තමයි මෝටරේ හයි කරලා තියෙන්නේ. කෙලින්ම මෝටර් වීල් නෙමෙයි තියෙන්නේ මේකේ. වලට පේනවා ඇති මේ විදිහට තමයි තියෙන්නේ යටින් බැලුවාම. මෝටරේ ඩිෆරන්සල් එකට හයි කරලා එහෙම කරලා තමයි තියෙන්නේ. ජැක් එකත් එතන ඇවිල්ලා තියෙනවා මේකේ. පිස් කරලා. මෙතන තමයි charging point එක තියෙනවා. වම් දකුණු පැත්තේ පොඩි දොරක් කවුලක් තියෙනවා. එතෙන්ද charging point එක දීලා තියෙනවා වහන්න කරන්න. ටයර් සයිස් එක ලොකුයි. මට බලන්න බැරුණා ටයර් සයිස් එක කීයද කියලා නම්. ඔයාලට පේනවාද මේ යටින් තියෙන්නේ එන්ජින් එකට වගේ කෑල්ල මෝටර් සම්බන්ධ වෙලා තියෙන ඩිෆරන්සල් එක. මේ තමයි චාර්ජරේ. 16 ඇම්පියර් චාර්ජරයක් තමයි තියෙන්නේ. මේකෙන් ඔයාලට charge කරගන්න පුළුවන් වීල් එක. මෙතන තමයි තියෙන්නේ චාර්ජරේ දාන්න ට්‍රැවල් බෑග් එකයි ඒ ටික ස්පෙයා වීල් එකම උඩ කප්පි කරලා පෙර පරිදිම තමයි යතුරු කට ඇවිල්ලා තියෙන වෙනසක් නැහැ. ඔන්න ඔහොම තමයි ඔන් කරාම තියෙන්නේ. බැටරි ඉන්ඩිකේටර් එක මෙතන පෙන්නනවා. එහා පැත්තේ ස්පීඩෝමීටර් එක, මේ පැත්තේ නිව්ට්‍රල් එකයි සිග්නල් ලයිට් ටික ඒ ටික පෙන්නනවා. සුපුරුදු පරිදි වෙන මොනවත් ඇඩ්වාන්ස් විදිහට වෙනස් කරලා නැහැ මේකේ. එහෙම එකක් තියෙනවා. ඉතින් මීට වැඩිය ටිකක් හොඳට මේක කරා නම් හොඳයි කියලා හිතෙනවා. මොකද ඇත්තටම මේ වේගය එක බලද්දි මේක පොඩ්ඩක් මදි වගේ තමයි තේරෙන්නේ. මේ වලට පේන ඇති මොඩ් එක මාරු කරද්දී වෙන දේ ඩ්‍රයිව් මොඩ් එකට වෙලා තියෙන දැන්. බ්‍රේක් එක පාගලා තමයි මේව කරන්න ඕනේ. ඉතින් අපි මේක රනින් ටෙස්ට් එකකුත් ගියා. සාමාන්‍ය පැයට කිලෝමීටර් 45 50 අතර ස්පීඩ් එකක් තමයි තියෙන්නේ. සාමාන්‍ය වාහනයක් ඕල්ටෙක් කරන්න වගේ නම් ටිකක් අමාරුයි.
ගතියක් දැනෙනවා වාහනේ. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. වෙන විශේෂ දෙයක් නැහැ ඉතින් මේකේ. මම ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම් මේක ගැන කැටලොග් එකේ එහෙම පොඩ්ඩක් බලලා මොනවද අලුත් දේවල් තියෙන්නේ, කොච්චර charge කරන්න ඕනේද, එක charge එකකින් කොච්චර හරියට යනවද, ඒ ටික බලලා මම ඔක්කොම ටික දාන්නම්. එහෙනම් ආයෙ වීඩියෝ එකේ හම්බෙමු. මවුන්ටන් එක කඳු යනකොට මේ M එකට දාන්න. ඒකෙන් දැන් මොකද කරන්න ඕනේ? කොහොමද? D එක. හරියට D එක. ඒතර මේක එන්නේ නැද්ද? නෑ නෑ ඒක අර මේ බර අල්ලනවා ඇති මල්ලි. බර අල්ලනවා ඇති. බර අල්ලනවා ඇති. කරත මේකේ වැඩි වෙන සිස්ටම් එකක් ඇති මලීෂ. නෑ නෑ අනිත් උත්තර ටික තමයි. දාන්න බෑ normal D එකට. නෝමල් ටි කියන්නේ නිකන් ආයි පාර ආරයක්. දැන් නෝමල් ටි. දැන් නෑ මම. ඔය M එකද? නෑ. ඒක ඔටෝද වැටුනේ? ඔටෝ නේද වැටෙන්නේ? ඔටෝ. ඒ කියන්නේ බර අල්ලනකොට බර අල්ලනකොට වැටෙන්නේ. ඒකත් ඔටෝ යනවා. දැන් අර කන්දක වගේ නතර කරලා තියෙන දිගන්නකොට දෙන්න D එකට දාන්න ඇත්තේ. එහෙම ඇත්තේ. ඒක කේස් එකක් ඇත්තේ. ඒක මේ යනවා නිකන් මොකද වගේ